අපි එහෙනම් ගාන හදන්න පටන් ගමු. මම මුලින්ම කරන්නේ මේ ගානේ තියෙන වස්තුන් ටික නම් කරගන්න එක. දැන් මම මේ ගාන කලින් එකපාරක් කියවලා තියෙනවා. ඒකෙන්ද මම කෙලින්ම වස්තුන් ටික නම් කරගෙන යනවා. හැබැයි ඕගොල්ලෝ මුලින්ම වස්තුන් ටික නම් කරන්න කලින් ගාන මුලින්ම එකපාරක් කියවලා ඉන්න. හරි. එතකොට අපිට මෙන්න මෙතනදී මේ ගානේදී 2021 part B මේකෙදී නැව නම් කරලා තියෙනවා S අකුරේ. ඊට පස්සේ අපි පොළොව E අකුරෙන් ගන්නවා. ඒ වගේම අපිට මෙතන බෝට්ටු දෙකක් තියෙනවා. මම පළවෙනි බෝට්ටුව P අකුරෙන් ගන්නවා සහ බෝට්ටුව දෙක Q අකුරෙන් ගන්නවා. හරි. දැන් අපි ගාන කියවන ගමන් දත්තර එක ලකුණු කරමු. එතකොට මේ ගානේදී මුලින්ම කියන්නේ S නැවක් පොළොවට සාපේක්ෂව පැයට කිලෝමීටර u ඒකාකාර වේගයෙන් උතුරු දිශට යාත්‍රා කරයි කියලා. හරි. පැයට කිලෝමීටර u වේගයෙන් උතුරු දිශට යාත්‍රා කරනවා. මම උතුරු ඉහළට තියනවා කියලා ගන්නවා. එතකොට අපි මුලින්ම දත්තේ විදිහට ලකුණු කරගන්නවා. පොළොවට සාපේක්ෂව S නැව උතුරු දිශාවට ගමන් කරනවා පැයට කිලෝමීටර u කියන ප්‍රවේගයෙන්. හරි. ඊට පස්සේ කියනවා එක්තරා මොහොතකදී S වලින් d කිලෝමීටර දුරක් නැගෙනහිරින් P බෝට්ටුවක් පිහිටන අතර S වලින් මම S කියන නම මෙහෙම මෙතන තියෙනවා කියලා ගත්තොත් S වලින් d කිලෝමීටර දුරක් නැගෙනහිර දෙසින් d කිලෝමීටර දුරක් නැගෙනහිර දෙසින් මොන බෝට්ටුවද පිහිටන්නේ P බෝට්ටුවක් පිහිටනවා. ඊට පස්සේ කියනවා S වලින් මූල 3D කිලෝමීටර දුරක් දකුණෙන් වෙනත් Q බෝට්ටුවක් පිහිටයිලු. වෙනත් Q බෝට්ටුවක් දකුණු දෙසින් පිහිටනවා මූල 3D කිලෝමීටර දුරකින්. Q කියන බෝට්ටුවක් පිහිටනවා. ඊට පස්සේ කියනවා P බෝට්ටුව පොළොවට සාපේක්ෂව පැයට කිලෝමීටර 2u ඒකාකාර වේගයෙන් සරල රේඛීය පෙතක S අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ගමන් කරන අතර. හරි. එතනට යනකම් කියවලා අපි දත්තේ ලකුණු කරගමු. මෙතනදී කියනවා මෙන්න මේ P බෝට්ටුව S අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් පැයට කිලෝමීටර 2u ප්‍රවේගයකින් පොළොවට සාපේක්ෂව ගමන් කරනවා කියලා. එතකොට මෙතනදී පොළොවට සාපේක්ෂව මෙන්න මේ P කියන බෝට්ටුව ගමන් කරනවා. හැබැයි අපිට පොළොවට සාපේක්ෂව ගමන කරන දිශාවක් කියලා නැහැ. S අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ගමන් කරනවා කියන්නේ අපිට එතකොට ගන්න වෙන්නේ S ට සාපේක්ෂව P බෝට්ටුවේ දිශාව. S ට සාපේක්ෂව P බෝට්ටුවේ ප්‍රවේග විශාලත්වය දීලා නැහැ. හැබැයි අපිට S ට සාපේක්ෂව P බෝට්ටුවේ දිශාව විදියට මෙන්න මේ බටහිර දිශාව ගන්න පුළුවන්. S ට සාපේක්ෂව P බෝට්ටුවේ දිශාව කියන්නේ S නිශ්චල වෙනවා P බෝට්ටුව ඒ දිශට ගමන් කරනවා. හරි. අපිට එතකොට தත්ත්වයන් දෙකක් ලකුණු කරගන්න පුළුවන්. අපි මුලින්ම පොළොවට සාපේක්ෂව P බෝට්ටුවේ ප්‍රවේග විශාලත්වය පැයට කිලෝමීටර 2u කියලා ලකුණු කරගන්නවා. ඒ වගේම S ට සාපේක්ෂව P බෝට්ටුවේ දිශාව අපිට ගන්න පුළුවන් බටහිර දිශාව කියලා. S ට සාපේක්ෂව P බෝට්ටුව ගමන් කරන්න ඕන බටහිර දිශාවට. ඒ කියන්නේ P බෝට්ටුවට S නම අල්ලා ගන්න නම් එයා බටහිර දිශාවට ගමන් කරන්න ඕන. ඒක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා ගමන් කරන අතර Q බෝට්ටුව පොළොවට සාපේක්ෂව පැයට කිලෝමීටර 3u ඒකාකාර වේගයෙන් සරල රේඛීය පෙතක P අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් ගමන් කරයි කියලා. එතනදී අපිට පොළොවට සාපේක්ෂව Q බෝට්ටුවේ ප්‍රවේග විශාලත්වය විතරයි දීලා තියෙන්නේ. දිශාවක් දීලා නැහැ. එහෙනම් අපිට ඒකත් ලකුණු කරගන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව Q බෝට්ටුව 3u පැයට කිලෝමීටර 3u ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ වගේම එයා ගමන් කරන්නේ මෙන්න මේ P කියන බෝට්ටුව අල්ලා ගන්න. ඒ කියන්නේ එයා ගමන් කරනවා මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ P ට සාපේක්ෂව. ඒ කියන්නේ P නිශ්චලව ඉන්නවා Q කියන බෝට්ටුව මේ දිශට ගමන් කරනවා. ඒ කියන්නේ P
පීට සාපේක්ෂව q බෝට්ටුව ගමන් කරන මෙන්න මේ දිශාවට. මෙතනදී අපි මෙන්න මේ කෝණය දැනගන්න ඕන. උතුරෙන් නැගෙනහිරට කොච්චර කෝණයක්ද කියලා. මම මේක තියරි කියලා ගත්තොත් tan θ සමානයි සම්මුඛ පාදයේ d බෙදීම මධ්‍ය පාදයේ මූල 3යි d. ඒ කියන්නේ එක බෙදීම මූල 3යි. ඒ කියන්නේ θ සමානයි අංශක 30යි. හරි. අපිට එන එක ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ විදියට පීඩ සාපේක්ෂව q බෝට්ටුව ගමන් කරන්න ඕන උතුරෙන් නැගෙනහිරට අංශක 30ක කෝණයක් සාධන දිශාවට. හැබැයි අපි ප්‍රවේග විශාලත්වයක් දන්නේ නැහැ. හරි. දැන් එතකොට මේ ගානදී පළවෙනි කොටස විතර අපිට කියනවා p බෝට්ටුවට s නැව අල්ලා ගැනීමට ගතවන කාලය d බෙදීම මුල 3 පැය බව පෙන්වන්න කියලා. හරි. අපිට මෙන්න මේ p බෝට්ටුවට s නැව අල්ලා ගන්න නම් එයා ගමන් කරන්න ඕන බටහිර දිශාවට d කිලෝමීටර දුරක්. ඇත්තට මෙතනදී විස්ථාපනය තමයි මේ දීලා තියෙන්නේ. s සහ p අතර විස්ථාපනය දීලා තියෙන්නේ. අපි එහෙනම් මෙන්න මේ s ට සාපේක්ෂව p බෝට්ටුවේ ප්‍රවේග විශාලත්වය අරගෙන මෙන්න මේ විස්ථාපනය මේ ප්‍රවේගයෙන් බෙදුවා නම් අපිට කාලය ලැබෙනවා. අපි එහෙනම් මෙන්න මේ s ට සාපේක්ෂව p ගේ ප්‍රවේග විශාලත්වය හොයාගෙන ඉන්න ඕන. එහෙනම් අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදන්න ඕන. s ට සාපේක්ෂව p සඳහා. ඒකට අපිට මෙතනදී ලියන්න පුළුවන් පොළොවට සාපේක්ෂව p ධන s ට සාපේක්ෂව e කියලා. මෙතනදී අපි s ට සාපේක්ෂව e ගත්තොත් අපි පොළොවට සාපේක්ෂව s ගේ කියන්නේ ඊට සාපේක්ෂව s ගේ විශාලත්වය සහ දිශාව දෙන්නම දන්නවා. හැබැයි පොළොවට සාපේක්ෂව p ගේ ප්‍රවේග විශාලත්වය විතරයි දන්නේ. ඒක නිසා මෙන්න මේ විශාලත්වය සහ දිශාව කියන දෙන්නම තියෙන එක්කෙනා මෙතන අරගෙන මේ ප්‍රකාශන ආයෙමත් ලියනවා අපිට ප්‍රවේග ත්‍රිකෝණය අඳගැනීමේ පහසුව පිණිස. එහෙනම් අපිට මෙන්න මේ විදිහට එනවා. හරි. දැන් මම මේකෙදි මෙන්න මේ දිශාව සහ විශාලත්වය දෙක ලකුණු කරගන්නවා. එතකොට නැවට සාපේක්ෂව p නැවට සාපේක්ෂව s ට සාපේක්ෂව p මෙයා ගමන් කරන බටහිර දිශාවට. ඒ වගේම s ට සාපේක්ෂව e පොළොවට සාපේක්ෂව s ඉහළට නම් s ට සාපේක්ෂව e කියන්නේ දකුණු දිශාවට. එයා ගමන් කරනවා u විශාලත්වයක් සහිතව සහ පොළොවට සාපේක්ෂව p එයාගේ විශාලත්වය 2u. මම මෙයාව දෛශිකාකාරයෙන් ප්‍රකාශ කරගන්නවා. ඒ අනුව මට ලියන්න පුළුවන් pr සමානයි pq ධන qr කියලා. දැන් මට දෙන්නේ මෙන්න මේ දෛශික සම්බන්ධතාවය පාවිච්චි කරලා ප්‍රවේග ත්‍රිකෝණය අඳගන්න එක. අපි එහෙනම් ප්‍රවේග ත්‍රිකෝණය අඳගමු. මෙතනදී මම මුලින්ම දිශාව සහ විශාලත්වය දන්න එක්කෙනා මුලින්ම අඳගන්නවා. u එයා p සහ q pq වෙනවා. මෙතනදී දැන් ගන්න විශාලත්වය දන්න එක්කෙනාව. එයා විශාලත්වය දන්න එක්කෙනා අරගෙන q කියන එක්කෙනා qr නේ. q කියන එක්කෙනා කේන්ද්‍රය කරගෙන 2u විශාලත්වය සහිත වෘත්තයක් අඳිනවා සෑම දිශාවක්ම නිරූපණය වෙන්න. එතකොට අපිට මෙන්න මේ විදිහට 2u කියන වෘත්තයක් අඳ ගන්න වෙනවා. හරි. දැන් අපිට pr ලකුණු කරගන්න පුළුවන්. මේ r කියන එකට ඕනම තැනක බෙහෙනවානේ. එතකොට pr යන බටහිර දිශාවට r කියන එක මෙතනදී හම්බ වෙනවා. එතකොට qr වල දිශාව වෙන්නේ මෙන්න මේ දිශාව. මෙයාගේ විශාලත්වය වෙන්නේ 2u. සහ මෙයා ත්‍රිකෝණයක් වෙනවා. මොකද මෙයා දකුණට මෙයා බටහිරට ඒ කියන්නේ මෙයා අංශක 90යි. එතකොට මෙයාගේ විශාලත්වය වෙන්නේ 2u වල වර්ගයෙන් u වල වර්ගය අඩු කරාම අඩු කරලා ඒක වර්ගමූලයට. ඒ කියන්නේ මූල 3u. වෛද්‍යකරස්තු මේ දාන්න තියෙන්නේ pr හොයන්න. pr කියන්නේ කවුද? pr කියන්නේ නැවට සාපේක්ෂව s ට සාපේක්ෂව p වල ප්‍රවේගය.
එයා වෙන්නේ මූල 3 u පැයට කිලෝමීටර. හරි. දැන් අපිට කාලය ලියන්න පුළුවන්. කොහොමද? p/2ට s නැව අල්ලා ගැනීමට ගතවන කාලය. තම t1 කියලා ගන්නවා. එතකොට t1 වෙන්නේ විස්ථාපනය බෙදීම ප්‍රවේගය. විස්ථාපනය වෙන්නේ d කිලෝමීටර. d කිලෝමීටර බෙදීම ප්‍රවේගය වෙන්නේ මූල 3u පැයට කිලෝමීටර. මේක සුළු වෙලා අපිට එනවා d බෙදීම මූල 3u පැය කියලා. මේ ප්‍රකාශනයේ ඒකක තියෙනවා නම් අනිවාර්යෙන් ඒකක පෙන්වන්න ඕන. ඒකක එන විදියත් එක්ක. හරි. එතකොට මේක තමයි පළවෙනි කොටසේදී පෙන්වන්න තියෙන්නේ. හරි, අපි දැන් දෙවෙනි කොටස බලමු. මෙන්න මේ දෙවෙනි කොටසේ කියන්නේ q/2 p/2 අල්ලා ගැනීමට පෙර p/2 s නැව අල්ලා ගන්නා බව පෙන්වන්න කියලා. දැන් අපි මෙතනදී මෙන්න මේ p/2 s නැව අල්ලා ගන්න ගත වෙන කාලය දන්නවා. මෙතනදී කියනවා මෙන්න මේ q/2 p/2 අල්ලා ගන්න කලින් තමයි මෙයාව අල්ලා p/2 s අල්ලා ගන්නවා කියලා කියන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ q/2 p අල්ලා ගන්න ගත වෙන කාලය හොයලා එයාට වඩා එයා විශාලයි කියලා පෙන්වනවා. හරි. මෙන්න මේ p/2 s අල්ලා ගැනීමට යන ගත වෙන කාලයට වඩා. හරි, අපි එහෙනම් මෙන්න මේ q/2 p අල්ලා ගැනීමට ගත වෙන කාලය හොයමු. ඒකද අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ p ට සාපේක්ෂව q වල චලිතය සලකලා සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යොදලා මේ විදිහම සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳලා අපි q ට සාපේක්ෂව p වල ප්‍රවේග විශාලත්වය හෙව්වා. මේ විස්ථාපනය බෙදලා කාලය හොයලා යා විශාලයි කියලා පෙන්වන්න තියෙන්නේ. අපි එහෙනම් මෙතනදී සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යොදනවා q ට සාපේක්ෂව p ට සාපේක්ෂව q සඳහා. p ට සාපේක්ෂව q සඳහා. මොකද q නේ යන්නේ p වල්ලා ගන්න. p ට සාපේක්ෂව q සඳහා. ඒ කියන්නේ p නිශ්චල වෙනවා q කියන බෝට්ටුව ඒ දෙසට ගමන් කරනවා. හරි. එතකොට මෙතනදී මම ගන්නවා පොළොවට සාපේක්ෂව q ධන p ට සාපේක්ෂව e කියලා. මෙතනදී පොළොවට සාපේක්ෂව q වල අපි විශාලත්වය දන්නවා. ප්‍රවේග විශාලත්වය දන්නවා. එතකොට මෙතනදී p ට සාපේක්ෂව e. අපි p ට සාපේක්ෂව e ගේ දිශාව සහ විශාලත්වය දෙන්නම දන්නවා. ඒක දැනගත්තේ කලින් පළවෙනි කොටසේදී. පොළොවට සාපේක්ෂව p වල දිශාව අපි හොයාගත්තා. ඒ හොයාගත්තේ කොහොමද? මෙන්න මෙහෙමයි. මෙතනදී පොළොවට සාපේක්ෂව p කිව්වේ qr. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අපි අල්ෆා කියලා ගත්තොත් අපිට හොයන්න පුළුවන් tan alpha සමාන සම්මුඛ පාදයේ මූල 3u බෙදීම බද්ධ පාදයේ u. ඒ කියන්නේ මූල 3යි. ඒ කියන්නේ alpha සමානයි අංශක 60යි. ඒ කියන්නේ qr වල දිශාව වෙන්නේ උතුරෙන් බටහිරට අංශක 60ක කෝණයක් සාධන දිශාවට එය 2u ප්‍රවේගයකින් තමයි ගමන් කරන්නේ. හරි. එහෙනම් අපි මෙන්න මේ දිශාව සහ විශාලත්වය දන්න කියන මැදට අරගෙන මේ ප්‍රකාශනය ලියනවා. එතකොට අපිට එනවා p ට සාපේක්ෂව e ධන පොළොවට සාපේක්ෂව q කියලා. හරි. p ට සාපේක්ෂව q වල චලිතය තියෙන්නේ උතුරෙන් නැගෙනහිරට 30 කෝණයක් සාධන දිශාවට. ඒ කියන්නේ අංශක 30ක කෝණයක් සාධන දිශාවට සමානයි. p ට සාපේක්ෂව e. පොළොවට සාපේක්ෂව p ගමන් කරන්නේ උතුරෙන් බටහිරට. එහෙනම් එතකොට මෙතනදී p ට සාපේක්ෂව e කියන්නේ දකුණෙන් නැගෙනහිරට අංශක 60ක කෝණයක් සාධන දිශාවට 2u ප්‍රවේගයක් කියලා. හරි. ධන පොළොවට සාපේක්ෂව q. පොළොවට සාපේක්ෂව q ගේ ප්‍රවේග විශාලත්වය වෙන්නේ 3u.
දැන් මට පුළුවන් මේක දෛශිකාකාරයෙන් නම් කරගන්න. මම නම් කරගන්නවා PT සමානයි PS ධන ST කියලා. අපිට එහෙනම් දැන් ප්‍රවේග ත්‍රිකෝණය හදගන්න තියෙන්නේ. මුලින්ම මම දිශාව සහ විශාලත්වය දැනෙක් කියලා හදගන්නවා. ඒ අනුව PS හදගන්නවා. යාගේ ප්‍රවේග විශාලත්වය වෙන්නේ 2u. ඊට පස්සේ ST S කියන කේන්ද්‍රය කරගෙන 3u විශාලත්වයක් සහිත වෘත්තයක් නිර්මාණය කරගන්නවා. සෑම දිශාවක්ම නිරූපණය කරන්න ඕනේ හින්දා. මේ වගේ ඒක ලොකු වෘත්තයක් තමයි එන්නේ. PT කියන්නේ උතුරෙන් නැගෙනහිරට අංශක 30ක කෝණයක් සාධන දිශාවට තමයි එන්නේ. ඒ විදිහට. මෙයා අංශක 30යි. අංශක 30ක කෝණයක් සාධන දිශාවට. උතුරෙන් නැගෙනහිරට අංශක 30ක කෝණයක් සාධන දිශාවට. එතකොට T කියන එක මෙන්න මේ වගේ තැනකදී අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ ST එන්නේ ඉහළට ඔය වගේ. මෙතනදී මේ කෝණය 60යි මේක 30යි කියන්නේ අංශක 90. ඒ කියන්නේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ අපි මෙන්න මේ ST වල විශාලත්වය දන්නවා. එයා 3u. මෙයා 3u. එහෙනම් මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා අපිට පයිතගොරස් ප්‍රමේය දාලා මෙන්න මේ PT වල විශාලත්වය ලියන්න පුළුවන්. ඒ කියන්නේ 3u වල වර්ගය කියන්නේ 9u වර්ගය. ඒකෙන් අඩු කරන්න තියෙන්නේ 2u වල වර්ගය. එතකොට අපිට එනවා මූල 5u කියලා. දැන් විශාලත්වය වෙන්නේ මූල 5u. දැන් අපිට ලියන්න පුළුවන් PT සමානයි. ඒ කියන්නේ P ට සාපේක්ෂව q වල ප්‍රවේගය සමානයි මූල 5u පැයට කිලෝමීටර. එහෙනම් අපිට q බෝට්ටුවට p බෝට්ටුව මුණ ගැසීමට ගත වන කාලය t2 කියලා අරගෙන අපි යාගේ කාලය ලියමු. q බෝට්ටුවට p බෝට්ටුව මුණ ගැසීමට ගත වන කාලය සමානයි t2. මේවා ලියන්න පුළුවන්. මේ දෙන්න අතර දුර මොකක්ද වෙන්නේ? දුර වෙන්නේ අපිට මෙතනදී පයිතගොරස් ප්‍රමේය දමන ගන්න පුළුවන් q සහ p අතර විස්ථාපනය. දුර නෙමෙයි විස්ථාපනය. එතකොට විස්ථාපනය වෙන්නේ කීයද? මූල 3d වල වර්ගය කියන්නේ 3d වර්ගය. ධන d වර්ගය කියන්නේ මේක වෙන්නේ 2d කිලෝමීටර. එතකොට අපිට එනවා 2d කිලෝමීටර බෙදීම ප්‍රවේග විශාලත්වය වෙන්නේ මූල 5u පැයට කිලෝමීටර. එනවා මෙතන එනවා කාලය 2d බෙදීම මූල 5යි පැය කියලා. මේකදී අපි දැන් කොහොමද පෙන්වන්නේ මෙන්න මේ කාලය විශාලයි කියලා අපි කලින් ගත්ත කාලයට වඩා. ඒ කියන්නේ අපි මෙතනදී හරියටම දාගන්නේ කොහොමද? මෙන්න මේ T2 කියන කෙනා T1 ට වඩා විශාලයි කියලා. ඒක දැනගන්න මෙන්න මෙහෙමයි. අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. T2 සමානයි 2යි මූල 5 d බෙදීම u කියන කෙනා. අපිට T1 විදිහට ආවේ 1 බෙදීම මූල 3යි d බෙදීම u. හරි. එතකොට අපිට මෙන්න මේ 2 බෙදීම මූල 5 කියන කෙනා. උඩ යට දෙකම අපි මූල 5ෙන් ගුණ කරමු. අපිට මෙතන තියෙනවා 2 බෙදීම 5 අතාවක් මූල 5 කියලා. ඒ කියන්නේ 0.4යි මූල 5. එතකොට මෙතනදී අපිට මෙතන තියෙන්නේ මේ විදිහටම කරාම 1 බෙදීම මූල 3 ගුණ කිරීම මූල 3යි උඩ යට මූල 3ෙන් ගුණ කරනවා. එතකොට අපිට මෙතන තියෙනවා 1 බෙදීම 3යි වතාවක් මූල 3යි කියලා. එතකොට මෙතනදී අපිට එන්නේ 0.3යි ගන්න. වතාවක් මූල 3යි කියලා. දැන් අපිට මෙතනදී මූල 5 කොහොමද මූල 3ට වඩා විශාලයි. එතකොට කොහොමද 0.4ෙන් ගුණ කරාම මෙයාගේ විශාලයි කියලා එනවා. ඒක නිසා මේක ලියලා පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මම මෙහෙම ලිව්වේ අපි දැනගන්න විදිය. මොකද අපිට කැල්කියුලේටර්ස් අරන් යන්න බෑ. ඒක නිසා දැන් මෙතන මේක සුළු කරන් පස්සේ අපිට ලියන්න පුළුවන් T2 විශාලයි T1 කියලා.
එහෙම ලියලා යට ලියත හැකියි. කිව්බෝඩ්ටුව පීබෝඩ්ටුව අල්ලා ගැනීමට පෙර පීබෝඩ්ටුව S9 වෙත ළඟා වෙනවා කියලා.